මං කලින් වීඩියෝ එකේ කිව්වනේ කෙනෙක්ගේ ලීක් වුණ ෆොටෝස් වීඩියෝස් අයින් කරන විදිහ කියලා දෙනවා කියලා. ඉතින් මං අද කතා කරන්නේ ඒ ගැන. අද සමාජයේ විශාල වශයෙන් ගැටලුවක් වෙලා තියෙන දෙයක් තමයි පුද්ගලික ෆොටෝස් වීඩියෝස් ලීක් වීම. තාක්ෂණයේ දියුණුව විශේෂයෙන් AI තාක්ෂණයත් මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා. ඔයාටත් මෙහෙම දෙයක් වුණා කියලා හිතන්නකෝ. හැබැයි ඔයාට අමාරුවෙන් ලැබුණු ඔයාගේ මනුස්ස ජීවිතය නම් නැති කරගන්න හිතන්නවත් එපා. මොකද ඒකට තියෙන හොඳම විසඳුම ජීවිතේ නැති කරගන්න එක නම් නෙමෙයි. ඔයාට මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණොත් ඔයා අනිවාර්යයෙන්ම නිර්භීතව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඉස්සෙල්ලාම ඔයා සංසුන් වෙන්න, පැනික් වෙන්න එපා. හොඳට හුස්ම ගන්න. හිතන්න මේ තත්ත්වය తాවකාලිකයි. මේ ප්‍රශ්නෙට මම කොහොම හරි මුහුණ දෙනවා කියලා. ඉතින් එහෙම අවස්ථාවක් ආවොත් ඔයා මේ වීඩියෝ එකේ ලින්ක්ස් ස්ක්‍රීන්ෂොට් සේව් කරගන්න. ඒ වගේම Facebook, Instagram, TikTok වගේ platforms වල share වෙනවා නම් ඒවට report කරන්න. තව දෙයක්, ඔයා මේ අවස්ථාවේදී තනි වෙන්න එපා. ඔයාගේ විශ්වාසවන්ත යාළුවෙක් එක්ක හෝ පවුලේ කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න. මේ වෙලාවේදී ඔයා ඔයාගේ ජීවිතයට උපරිම වටිනාකමක් දෙන්න ඕන. හරි, අපි දැන් කතා කරමු වැදගත්ම කොටස. ඒ තමයි මේ වෙනුවෙන් ලෝකෙම යොමු වෙලා තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් පුළුවන් තමන්ගේ නිර්වත් හෝ අර්ධ නිර්වත් ෆොටෝස්, වීඩියෝස් සෝෂල් මීඩියා වලට ලීක් කරලා තියෙනවා නම් මේ සයිට් එකෙන් ඒවා ඩිලීට් කරන්න. ඔයාට තියෙන්නේ මේ සයිට් එකට ගිහින් කේස් එකක් ක්‍රියේට් කරන්න. විශේෂම දේ මේකේ account එකක් හදන්න ඕනේ නැහැ. සයිට් එකට ගිහින් කේස් එකක් දැම්මම ඔයාට කේස් නම්බර් එකක් ක්‍රියේට් වෙනවා. ඔයාටම පින් නම්බර් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඔයා කේස් එකක් ක්‍රියේට් කරනකොට ඔයා අප්ලෝඩ් කරන ෆොටෝස්, වීඩියෝස් වලට ඩිජිටල් ෆින්ගර්ප්‍රින්ට් එකක් ජෙනරේට් වෙනවා. ඊට පස්සේ ඔයාගේ ෆොටෝස් හෝ වීඩියෝස් මෙයාලත් එක්ක පාර්ට්නර් වෙලා ඉන්න Facebook, Instagram, TikTok, Pornhub, OnlyFans වගේ මොන සයිට් එකක අප්ලෝඩ් කරලා තිබුණත් මේ සයිට් එක විසින් එයාලට රික්වෙස්ට් කරලා රිමූව් කරනවා. ඉතින් මේ සයිට් එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ ඇඩ් කරන්නම්. මේ සයිට් එක නම් කාලීන සමාජයට ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්. ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඔයාට වුණ අසාධාරණ වෙනුවෙන් නීතිමය පියවර ගන්න. මතක තියාගන්න, ඔයා මේ අවස්ථාවේදී කටවහගෙන හිටියොත් ඔයාට අසාධාරණ කළ පුද්ගලයා අතින්ම තව කෙනෙක්ටත් ඒ දේ වෙන්න පුළුවන්. අපේ රටේ සයිබර් ක්‍රයිම්ස් යුනිට් සහ පොලිස් ඩිවිෂන්ස් තියෙනවා. ඔයාට පුළුවන් මේවට රිපෝට් කරන්න. අවශ්‍ය නම් පරිපාලන සහ නීතිමය ආධාර ගන්න. නීති ඉන්නේ ඔයාගේ පැත්තේ. ඒ නිසා බය නැතුව අසාධාරණ වෙනුවෙන් සටන් කරන්න. ඔයා මේ අවස්ථාවේදී බලවත් වෙන්න ඕන. ඔයා ඔයාගේ ජීවිතේ නැවත ගොඩ නගා ගන්න ඕන. ඉතින් ඔයාට මේ තත්ත්වෙන් ගොඩ එන්න ඔයාගේ පවුලේ අයගෙන්, ඔයාගේ යාළුවන්ගෙන්, NGO එකෙන්, කවුන්සිලර්ස්ලාගෙන් උදව් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ජර්නලින්, මෙඩිටේෂන් වගේ දේවල් වලට යොමු වෙන්න. ලීක් වීඩියෝ එකකට ඔයාගේ මුළු අනාගතෙම විනාශ කරන්න දෙන්න එපා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට වගේම තව කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මතක ඇතුව වෙබ්සයිට් එකේ ලින්ක් එක සේව් කරගෙන තියාගන්න. දවසක ප්‍රයෝජනවත් වේවි.